ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ පුංචි පැටවු දෙන්න. ඉතින් එයාලා බැඳලා ඉන්නේ. ඉතින් එයාලගේ අම්මලා නම් ටිකක් දුර බැඳලා ඉන්නේ. ඉතින් මේ ඉන්නේ වගේ පුංචි පැටියෙක්. ඉතින් මෙයා කෑම කන්න අපි මේ ළඟපාතම නිදල්ලේ වගේ බැඳලා තින්නේ. එයා ඉතින් කෑම කනවා. එයාගේ ලොකුවට ඉතින් එහෙම අර කට්ටියට වගේ ලොකු කෑමක් කන්නේ නැහැ. ඉතින් තාම පොඩි නිසා මෙයා ඉතින් මාස 3ක් විතර තමයි මෙයාගේ මේ ඉව කරනවා. මොනවා හරි තියනවද කියලා වෙන්න ඉතින් බලන්නේ. ඉතින් මේ පැටියක් දෙකකින් තමයි ඉන්නේ. තවත් පැටියෙක් ඉන්නවා. අර ඈත අතන බැඳලා ඉන්නේ. එයාත් ඉතින් බලාගෙන ඉන්නවා. එයා ගාවටත් අපි යමු. ඉතින් මෙයා මේ මම ලන්නන ටිකක් අල්ලගෙන ඉන්නේ මේ මෙයාගේ හරිම දාංගලේ නැත්තම් අහට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් මෙයා මාස 3මාරක විතර පැටියෙක්. ඉතින් මෙයාට අපිට අර AI කරන්න ආවට පස්සේ ඒ පසු වෛද්‍ය නිලධාරීතුමිය කිව්වා මෙයාලට පණු බෙහෙත් දෙන්න කියලා. ඉතින් මෙයාලට පණු බෙහෙත් ටික ඉක්මනට දෙන්න ඕනේ. ටිකක් කෙට්ටු ගතියක් තියෙනවා. ඒ නිසා මෙයාලට පණු බෙහෙත් දෙන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ අනිත් පැටියා. එයාට වතුරෙකුත් තියලා තිබ්බේ. එයා වතුරේක බීලා. ඉතින් මෙයා හඳයා මොකද එයාගේ ඔළුවේ පොඩි සුදු පාට පොඩි ලකුණක් තියෙනවා. ඒ නිසා අපි එයාට හඳයා කියලා දාලා තින්නේ. මේ ඉන්නේ මෙයා අර ඉස්සලා පෙන්නපු එකන වස්ස පැටියෙක්. ඉතින් මේ ඉන්නේ මෙයා වස්ස පැටියෙක්. අර ඉස්සලා පෙන්නපු එකන වැසි පැටියෙක්. ඉතින් එයාලා ඊටමත් එන හුරතල් මොකද මාස 3ක පමණ සත්තු. ඉතින් අර කෙට්ටු ගතියක් තියෙනවා. ඒ නිසා තමයි මෙයාලට මේ පණු බෙහෙත් ආදී අපි ලබා දෙන්න ඕනේ. මේ ඉව කර මොනවාද හොයනවා. ඉතින් එයාට ඇති මොනවා හරි මේ කන්න අනිවාර්යයෙන්ම මොනවා හරි අපි ආහාරයට දෙන්න ඕනේ දවල්ට. තනකොළ ලොකුවට මහ ලොකුවට කන්නේ නැහැ. ඒ නිසා මෙයාලට අනිවාර්යයෙන්ම අපි මාන ආහාරي නැත්නම් පොඩි මොනවා හරි කෑම જાති දෙනවා. ඉතින් මෙයාලගේ සෞඛ්‍යය ගැන හිතලා ලොකු කෑමක් අර කට්ටිය වගේ කන්නේ. ඉතින් මෙයා වස්ස පැටියෙක් මේ හිටියට හරිම හුරතල්. ඉතින් අහට මෙහෙට පැන නටනට එයාලගේ අම්මලා එනකන් ඉතින් කාලේ ගත කරනවා දවල්. අපි හේවණකින් තමයි බැඳලා තින්නේ. මෙයා ඉතින් ඒ හේවණකින් බැඳලා තියෙන නිසා එයාට මහා ලොකු අවුවක් රස්නයක් එයාලට දැනෙන්නේ නැහැ පැටවුට. ඉතින් මේ ඔය ගහක් යටට හරි මල් ගහක් යටට හරි රිංගලා එයාලා ඉතින් ඉන්න ලොකුවට කෑමක් කන්නේ නැහැ. ඉතින් පොඩි දේවල් දෙනකොට ඉතින් එයාලා කනවා. එයාලටත් අවශ්‍ය දේවල් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි ඉදිරියට මෙයාලට පණු පෙති දෙන්න ඕනේ. මොකද මෙයාලගේ කෙට්ටු ගතිය වැඩි නිසා මෙයාලට ඒ පණු පෙතිත් අපි ලබා දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ තමයි මගේ පැටව දෙන්න. ඉතින් ඔයාලත් ෆාම් එක පටන් ගන්නවා නම් ඔයාලත් ඉතින් ඔයාලගෙත් ඒ ආදරණීය සත්තු රැක බලා ගන්න. පොඩි සත්තුන්ගේ සිට ලොකු සත්තු දක්වා සියලු දෙනාටම හොඳින් රැක බලා ගන්න. ඉතින් මේ බලාගෙන ඉන්නේ නිකන් එයාට ඇහනවා වගේ. ඉතින් ඒ නිසා මේ සත්තු ගැන හොඳ ලොකු ආදරයක් කරුණාවක් දක්වන්න. එතකොට අපිට අනිවාර්යයෙන්ම මෙයාලගිනුත් ඒ හීලෑකම අපිට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. එයාලා හීලා වෙනවා වගේම එයාලගේ මේ පොඩි පැටවු වගේම එයාලගේ ලොකු සත්තුන්ගෙත් ලොකු කිරි නිෂ්පාදනයක් නැත්නම් කිරි පළදාවක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ලොකු පැටවු වගේම මේ පොඩි පැටවුනුත් අපි ආදරෙන් කරුණාවෙන් බලා ගන්න ඕනේ.